මීමැස්සන් පහළවීමටත් පෙර සිටම මිහිපිට පැවති බවට තහවුරු කර ඇති අපූරු ශාක විශේෂයක් තමයි මැග්නෝලියා කියන්නේ. ඉතින්නේ ලස්සන මැග්නෝලියා මල් දකින ගමන් ඒ ගැන බොහොමයක් තොරතුරු හුවමාරු කරගන්නයි අද වීඩියෝවෙන් සූදානම. අපි මේ ඇවිල්ලා ඉන්නේ ගොඩාක් ලස්සන තැනකට. ඒ වගේම ජනාකීර්ණ ප්‍රධාන නගරයට කිට්ටුව තියෙන ඕක්ලන්ඩ් සිටි එකට කිට්ටුව තියෙන කෝන්වෙල් පාර්ක් එකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන හරිම විශේෂයි. නාගරික පරිසරයක ජීවත් වෙන මිනිස්සුන්ට ස්වභාව සෞන්දර්යයේ තියෙන සුන්දරත්වය විඳ ගන්න හරි අපූර්වට අවස්ථාව සලසා දෙන තැනක් තමයි මේ කෝන්වෙල් පාර්ක් කියලා කියන්නේ. ඒ වගේම අපි අද ඇවිල්ලා ඉන්නේ ඉරිදා දවසක. වාහනය පාක් කරන්න තැනක් හොයාගන්න හම්බුනේ නැහැ. හරිම අමාරු වුණා. අපි සෑහෙන වෙලාවක් එහෙට මෙහෙට ගිහිල්ලා අන්තිමේදී මේ පාරේ තමයි දැම්මේ. ඒ තරමටම මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. ඉතින් හරි ආසයි මිනිස්සු මේ විදියට සොපාදහම විඳින්න. ඒ නිසා මේ ඉරිදා දවසේ පවුල් පිටින් ඇවිල්ලා මේ විනෝද වෙන අවස්ථාවක් තමයි දකින්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම ආදාවේ හේතුවක් හින්දා ඒ හේතුව තමයි මට දැනගන්න හම්බුණා මේ කෝන්වෙල් පාර්ක් එකේ ගොඩාක් මැග්නෝලියා මල් පිපිලා තියෙනවා කියලා. ඉතින් මම තාම මේ මැග්නෝලියා තියෙන කොටසට ගියේ නැහැ. ඉතින් මේ පාර්ක් එකේ තැන් කිහිපයකම මැග්නෝලියාස් පිපිලා තියෙනවා කියලා ඒගොල්ලන්ගේ මේ මූණු පොතේ සටහනක් දාලා තිබ්බා. මෙහෙම මේ මම දන්නේ ඔයගොල්ලන්ට පේනවද කියලා. මේ ඈතින් මට පේනවා මැග්නෝලියා යායක්ම තියෙනවා. ඉතින් මැග්නෝලියා ගැන ඉදිරියේදී අපි තොරතුරු කතා කරමු. ඊට කලින් මට ඔයගොල්ලන්ට දෙයක් පෙන්වන්න ඕනේ. දැන් මේ සීත කාලේනේ. එතකොට සීත කාලේ මේ මගේ ළඟ මේ ඉස්සරහා තියෙන ගස්වල හොඳට කොළ තියෙනවා. මේක ෆයිනස් එකක්. මම හැම ගහකම නම් කියන්න දන්නේ නැහැ. නමුත් මේ ගොඩාක් ගස්වල සීත කාලෙදී කොළ හැලිලා. මේ බිම පේනවනේ. මේ ගස්වල කොළ හැලිලා තනකොළ ගොල්ලට මේ තනකොළ ගොල්ලේ පිරීලා තියෙනවා. ඉතින් මේ නවසීලන්තේ මේ තියෙන දේශගුණික තත්වයක් එක්ක අපිට මූලික වශයෙන් ගස් වර්ග දෙකක් අඳුර ගන්න පුළුවන්. එවර්ග්‍රීන් සහ ඩෙසිඩුවස් කියලා. එවර්ග්‍රීන් කියලා කියන්නේ අවුරුද්ද පුරාම එක විදිහටම ගහ කොළ පාට කොළ වලින් බර වෙලා තියෙන ගස්. එතකොට ඩෙසිඩුවස් කියලා කියන්නේ සීත කාලෙදී කොළ හැලෙන ගස්. මේ ගස් වල සීත කාලෙට කොළ හැලෙනවා. ඒ කියන්නේ සරත් ඍතුව අග වගේ වෙනකොට මේ ගස්වල කොළ ඔක්කොම හැලෙන්න පටන් ගන්නවා. මේ දැන් මේ මිඩ් වින්ටර් එක. එතකොට මේ අපි වින්ටර් එකේ උච්චතම අවස්ථාවේ ඉන්නේ. මේ කාලේ වෙනකොට මේ ගස්වල කොළ එකක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ වසන්ත කාලේ එහෙම නැත්නම් ස්ප්‍රින්ග් එක පටන් ගනිද්දි තමයි මේ වගේ අලුත් දළු ඇවිල්ලා අලුතෙන් ඒගොල්ලන්ගේ ජීවිත පටන් ගන්න. ඉතින් දැන් බැලූ බැල්මට හිතෙන්නේ කටු ඉපල් වගේ මේ ගස් මැරිලා කියලා. හැබැයි මේ ගස් මැරිලා නෙමෙයි. මේ හැම ගහකටම ජීවය තියෙනවා. මේ අවස්ථාවට අපි කියනවා ගස් ඩෝමැන්ට් වෙනවා කියලා. ඩෝමැන්සි පීරියඩ් එකක් කියලා. ඒගොල්ලන්ගේ ශක්තිය ඒගොල්ලන් යලි එක්රැස් කරගෙන ගබඩා කරගත්ත ශක්තියෙන් ඊට පස්සේ තමයි ස්ප්‍රින්ග් එකේදී නව දළු ඇවිල්ලා ඒගොල්ලන්ගේ අලුත් ජර්නි එක පටන් ගන්න. ඉතින් ගස්වල ජීවන චක්‍රත් හරි පුදුමාකාරයි. ඒගොල්ලන් හරි ලස්සනට මේ පරිසරයේ වෙනස් වීම එක්ක බද්ධ වෙලා තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියනවා. ඉතින් ලස්සන අවුව වැටුණු සීත කාලේ දවසක්, සීතල දවසක්. අර ඈතින් ලස්සන පාර්ක් එකක් තියෙනවා. ඒ වගේම පික්නික් වලට ආවයි ඉන්නවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අද දවසේ මැග්නෝලියා කොහොමද පිපිලා තියෙන්නේ කියලා. මේ තමයි ලස්සන මැග්නෝලියා පිපිලා තියෙන තැන. එතන ගස් කීපයක්ම තියෙනවා. varieties කීපයකම ලස්සන ගස් ලස්සන මල් පිපිලා තියෙනවා. දැන් මේ ගස් deciduous ඒ කියන්නේ මේවා
සීත කාලෙදී කොළ හැලිලා ඊට පස්සේ මේකේ විශේෂත්වය තමයි මේ කොළ නැති ගස්වල තමයි මේ විදිහට ලස්සනට මල් පිපිලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. මේ බැලුවාම මෙතන මිනිස්සු පිරීලා ඉන්නවා. ඇවිල්ලා මේක එන්ජොයි කරන්න. මේක නම් වෙන ගහක්. මැග්නෝලියා වල තියෙන විශේෂත්වය තමයි මැග්නෝලියා කියලා කියන්නේ ලෝකේ පැරණිම ගහක් විදියට සැලකෙන ශාක විශේෂයක්. අවුරුදු මිලියන 100ක් විතර පරණයි කියලා තමයි කියන්නේ. ඩයිනෝසර යුගයට පවා විහිදෙන අතීතයක් තියෙන ගහක් තමයි මැග්නෝලියා කියලා කියන්නේ. මේ ලස්සනට මේ අතුවල මල් පිපිගෙන එනවා. නවසීලන්තෙත් හැම වෙරයිටි එකක්ම මේ විදිහට සීත කාලේ මල් පිපෙනව නෙමෙයි. මේ බලන්නකෝ මේ ලස්සන පරෙයොත් ඉන්නවා මේ මිනිසුන්ට අමතරව මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ලොකු විශාල ගස් මේවා මේ සාමාන්‍යයෙන් ගොඩාක් උසට හැදෙනවා. ඒ වගේම අතුපතර හරිම ලස්සනයි. දැන් මේ කොළ ඔක්කොම හැලිලා තියෙන නිසා ගහේ ඇතුළ අපිට හොඳට පේනවා. එතකොට මේ ඇත්තටම මේ ගහේ සැකිල්ලත් හරිම ලස්සනයි. ඉතින් අතුපතර විහිදිලා මේ වගේ ලස්සනට මල් ආවහම හරිම විශේෂයි. ආසියාව වගේම ඇමරිකාව තමයි මැග්නෝලියා වල උපත සලකන්නේ. කියන්නේ නේටිව් වෙලා තියෙන රටවල් වලට. නමුත් ලෝකෙ පුරාම දැන් පැතිරෙලා තියෙනවා. ඔයගලන් දන්නවනේ මේ සපුගස්, ගිනි සපු, ඒ වගේම අපේ කහ පාට ලස්සන සුවඳ මලක් පිපෙන සපු ගස් තියෙන්නේ. ඒ සපු ගසුත් අයිති වෙන්නේ මේ මැග්නෝලියා වර්ගයට තමයි. ඒ කියන්නේ අපි ශ්‍රී ලංකාව ආශ්‍රිතත් මේ මැග්නෝලියා විශේෂ ගොඩක් දැක ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ හයිබ්‍රිඩ් එකක්. මේ අමුතුම ලස්සන කුණු ලේ පාට මලක් මේකේ පිපෙන්නේ. හරි ලස්සනයි. එච්චර ලොකුවට ගස් හැදෙන්නේ නැහැ මං හිතන්නේ. පොටු ගොඩාක් තියෙනවා. මේ විදිහට වතුර බට දාලා තියෙනවා. එයාට නිකන් පාතියක් වගේ හදලා දීලා තියෙනවා නිදහසේ හැදෙන්න. දැන් මං කියවනේ මෙතන varieties කීපයක් තියෙනවායි කියලා. මෙතන තියෙන මේ ගහේ මේක ලොකු ගහක්. ඒ වගේම මේකේ ලොකු මල් පිපිලා තියෙන්නේ. හරියට අපේ නෙළුම් මල් වගේ. හරි ලස්සනයි. ලොකු ගහක්. ඒ වගේම මල් හොඳට පිපිලා තියෙනවා. ඒ ළඟම තියෙනවා ඊට වඩා කුඩා මල් තියෙන සාපේක්ෂව කුඩා මල් තියෙන ගහක්. මෙතනත් තියෙනවා ලස්සන තාම පොඩි ගහක්. හැබැයි මල් පිරීලා තියෙනවා. මේ බඩ්ස් වල මේ විදිහට මේ වටේ පොඩි කව එකක් තියෙනවා. පොඩි පොඩි බූල් වගේ තියෙනවා. ඒ වගේම මම ලොකු ගස් වලක් දැක්කා. දැන් මේ චූටි පැලවලක් දකිනවා. මේ හරියට මොස් වලින් ඒ කියන්නේ පාසි වලින් මේ ගස් වල කඳ කොටස හොඳට ආවරණය වෙලා තියෙනවා. එවර්ග්‍රීන් සහ ඩෙසිඩියස් වලට හොඳම උදාහරණයක් තමයි මේ තියෙන්නේ. මේ ගහේ කොළ එකක්වත් නැහැ. වේලුණු ගෙඩි තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ එවර්ග්‍රීන් එකක්. ඒකේ හොඳටම කොළ තියෙනවා කොළ පාටට. සාමාන්‍ය මැග්නෝලියා මල් සෑහෙන කාලයක් තියෙනවා. මාසයකටත් වැඩි කාලයක් තියෙනවා මං හිතන්නේ. ඉක්මනින්ම හැලිලා යන්නේ නැහැ. ඒ වගේම මල් එකට පිපෙන්නේ නැහැ. හොඳට මල් පිපෙනකොට තව ඒ වගේම පොහොට්ටු ගොඩකුත් ගස්වල තියෙනවා. ඒ නිසා සෑහෙන කාලයක් සීසන් එක පුරාම මැග්නෝලියා මල් අපිට දකින්න පුළුවන්. දැන් මම කිව්වේ දැන් මෙතන මේ මල හොඳටම පිපිලා නැහැ. පිපීගෙන යන මල. ඒ වගේ මේ අත්තේ පොහොට්ටු ගොඩාක් තියෙනවා. ඉතින් තව මාසයකට වැඩි කාලයක් මේ මල් අපිට දැක බලා ගන්න පුළුවන්. ඉක්මනටම දැන් චෙරි මල් එහෙමනම් දවස් කීපයයිනේ තියෙන්නේ. හැබැයි මැග්නෝලියා එහෙම නෙවෙයි. මේ මලක වැටුණු පෙත්තක්. හරි ඝනකම මේ පෙතිමේ. සාමාන්‍ය මලකට වඩා ඝනකම පෙති තමයි තියෙන්නේ.
ගොඩාක් වෙලාවට මැග්නෝලියා වල අපිට දකින්න තියෙන්නේ මල්ටි ට්‍රන්ක්. ඒ කියන්නේ කඳ කීපයක් තියෙන ශාක හැම එකකම මුලින්ම මේ විදිහට කඳ ඇවිල්ලා ඊට පස්සේ ඒක කීපයකට බෙදිලා තියෙනවා. කඳ තව ට්‍රන්ක් කීපයකට බෙදිලා තමයි මේ විදිහට මල්ටි ට්‍රන්ක් ප්ලාන්ට් එකක් විදිහට තමයි උඩට ගිහිලා තියෙන්නේ. ඉතින් හරි ලස්සන ෂේප් එකකට ඊට පස්සේ උඩදී මේ විදිහට හැදිලා තියෙනවා. අතු විහිදලා තියෙන විදිහ හරි ලස්සනයි. ඒ වගේම මේ ගොඩක් varieties වල ඇත්තටම මේ පාට කඳේ පාට හරිම ලස්සනයි. සුදු පාට වගේ තමයි තියෙන්නේ. හැබැයි ඒ පාට ඇත්තටම නැචරල් පාටද කියලා හොයාගන්න බැරි තරමට පෙඳ පාසි හැදිලා තියෙනවා. ඉතින් මේ ට්‍රන්ක් එකේ පාට මං හිතනවා හරි ලා පාටක් තියෙන්නේ. ඒ පාට වෙනස් වෙලා තියෙනවා. ඒකට තව වෙනස් විදියට ලස්සන රටාවක් එකතු වෙලා තියෙනවා මේ පාසි හැදීමත් එක්ක. ඉතින් දැන් මේ වයිට් බාක් එක එහෙම නැත්නම් මේ සුදු පාට ලස්සනට පේන තැනක් නැත්නම් ගොඩක් වෙලාවට මේ විදිහට මේ වෙන වෙන පාසි වලින් මේක ආවරණය වෙනවා. එහෙම ආවරණය නොවුණු තැනක් තමයි මේක මේ. ඉතින් උද්‍යාන වලට ගස් එකතු කරද්දී විශේෂයෙන්ම සලකා බලන දෙයක් තමයි ගහේ මල් වගේම කොළවල හැඩය වගේම ගහ හැදෙන විදිය වගේම කඳ මොන වගේ පාටක් තියෙනවද කියන එක විශේෂ අවධානය යොමු කරනවා මේ උද්‍යාන වලට ගස් එකතු කරද්දී. එතකොට මෙතන තියෙනවා වැඩි උස යන්නේ නැති ඩෝෆ් variety එකක්. ඒකෙත් හරි ලස්සනට මල් පිපිලා තියෙනවා. ගොඩක් ලොකු මල් නෙමේ පොඩි මල්. ගස් හොඳට පඳුරු විදියට හොඳට හැදිලා තියෙනවා. ගොඩාක්ම උස නැහැ. සහ මෙතන මේ ගොඩක් ලොකු ගස් අතර තමයි ඒක හැදිලා තියෙන්නේ. මං හිතන්නේ එච්චර ලොකු ඉරේලියක් වැටෙන්නේ නැතුව ඇති දවසේදී. දැන් දවල් 2ට විතර. හැබැයි හොඳට අවුව වැටලා තියෙනවා. ගස් අතරින් බේරීගෙන අවුවක් තමයි තියෙන්නේ. ඉතින් චූටි ලස්සන මේ සුදු පාට වගේ ලා රෝස පාට වගේ මල් තමයි පිපිලා තියෙන්නේ. ඉතින් මැග්නෝලියා බලන්නම කෝන්වෙල් පාක් එකට ආව වෙලාවේ මේ එවර්ග්‍රීන් මැග්නෝලියා එහෙම නැත්නම් සීත කාලෙටත් කොළ හැලෙන්නේ නැතුව අවුරුද්ද පුරාම කොළ එක විදිහට තියෙන මැග්නෝලියා ගහකුත් අපිට දකින්න හම්බුණා. මේකත් ලොකුවට හැදෙන එකක් නෙමෙයි. මට පේන විදිහට මේක ඩෝෆ් variety එකක් වෙන්න ඕනේ. හැබැයි මීට වඩා ලොකු මලක් පිපෙන මැග්නෝලියා variety එකකුත් තියෙනවා. ඒක විශාල ගහක්. ඒ වගේම ඒ ශාකේ මේ කොළේ පිටිපස්ස දුඹුරු පාටයි. නමුත් මේක කොළ පාටයි. ඒ කොළ පාට ලා කොළ පාට කොළත් එක්ක මේ සුදු පාට මල ඇවිල්ලා තියෙනකොට හරි ලස්සනයි. ඒ වගේම මේ මලත් එක්ක වටේ මේ වගේ දුඹුරු පාට බ්‍රැකට්ස් වගේ තියෙනවා. මේ බඩ් එක කාලේ දුඹුරු පාට ආවරණයක් තියෙනවා. ඒ ආවරණය තමයි මේ මල හොඳට පිපුණට පස්සේ මලේ පිටිපස්සෙන් තියෙන. ඉතින් ඒ සුදු පාටට මේ වගේ දුඹුරු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් ආවහම මල කැපිලා පේනවා. හරිම ලස්සනයි. අපූර්ව නිර්මාණයක් සොබාදහමේ. මල් ගොඩාක් පිපිලා තියෙනවා. පිපෙන්නත් තියෙනවා. ගහ වටේට බාක් දාලා මල්ච් කරලා තියෙන්නේ. ඒ හින්දා ගහ වටේට තනකොළ හැදිලා නැහැ. මේගොල්ලන් ගස් කැපුවට පස්සේ මෙහි සිරිතක් තියෙනවා. ඒ ගස් ලොකු මැෂින් එකකට දාලා අඹරනවා. ඒ අඹරලා
කුඩා කොටස් වලට කැබලි වලට මේ ගස් කොටස් මුළු ගහම කුඩු කරන. ඒව තමයි උෂ්ණ කාලෙට වගේම අනිත් කාලවල වලදී පස්සේ තෙතමනේ ආරක්ෂා කරන්න එහෙම. ඒ වගේම තනකොළ වලින් ආරක්ෂා කරන්න උඩින් වැස්මක් විදිහට දාන්නේ මල්ච් කරනවා කියලා අපි කියන්නේ. අන්න ඒ බාක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක කාබනික විසඳුමක්. මේව දි รา පත් වෙලා හොඳින්ම පස්සට සාරවත් බවක් එකතු වෙනවා. මේ තියෙන්නේ මම අර කලින් කියපු එවර්ග්‍රීන් මැග්නෝලියා ගහක්. මේකේ විශේෂත්වය තමයි මේ ගහේ පත්‍ර ඇතුලේ හරිම ලස්සනයි දුඹුරු පාටක් තියෙනවා. මේ විදිහට ලස්සන දුඹුරු පාටක් තියෙනවා. ඒ වගේම හරි ෂයිනි ලීව් එක. හරි මේ ග්ලොසි පෙනුමක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේම හරි ලස්සනයි ගාඩන් එකේ තියෙනකොට මේක නම් යෝධ ගහක් විදියට හැදෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ යෝධ ගහකුත් මම පෙන්නපු පොඩි පැලේ ළඟම තිබුණා. මං හිතන්නේ ඒක මේකේ මැචුව ගහක් වෙන්න ඕනේ. ගොඩක් වර්ධනය වෙච්ච ප්‍රමාණයක ගහක් වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ සීඩ් පොට්ස් තමයි මේකේ හැදෙන්නේ. මේ ගිය අවුරුද්දේ සීඩ්ස් හැදුණු කෝන් එකක්. ඉතින් මේ වගේ ඒවා මේ ගහ යට ගොඩාක් විසිරිලා තියෙනවා. මේ හැම තැනකම වැටලා තියෙන්නේ ඒ කෝන්ස්. සුදු පාටට පිපෙන මල් වර්ග දාලා මේ ලස්සන මූන් ගාඩන් එකක් වගේ තමයි මේ ලස්සන වලක් එහෙම නැත්නම් ආවාටයක් මැද වගේ හදලා තියෙන්නේ. ඉතින් පොළොව මට්ටමේ ඉඳන් සෑහෙන පහළින් එක තියෙන්නේ. හරි ලස්සන නිර්මාණයක්. මෙම ලොකු රවුමක් තියෙන්නේ. මේ මැද හරි ලස්සන ෆ්ලවර් බෙඩ් එකක් තිබ්බා. මේ ෆ්ලවර් බෙඩ් එකේ මොනවද තියෙන්නේ කියලා බැලුවා. මේ තියෙනවා ස්වීට් විලියම්. ඊට පස්සේ ස්වීට් පීස් හදලා තියෙනවා. මේ ආධාරක වලට හයි කරලා තියෙන. ඊට පස්සේ මේ ඩැෆඩිල්ස් වගේ පුංචි ගස් ඩැෆඩිල්ස් තමයි මතුවෙනවා. ඊට පස්සේ මේ තියෙන ලොබේලියා. ඊට පස්සේ මේ තියෙනවා ප්‍රිම්රෝස් එහෙම නැත්නම් පොලියන්තස්. මේ ඊට පස්සේ ලැවන්ඩර් තියෙනවා. ආයෙ තියෙනවා සුදු පාට ස්වීට් විලියම්. මෙතන සුදු පාට නිකන් ඒකට කියන අපි නිකන් සුදු පාට තනිකරම සුදු පාට මල් වෙන තැනක්. ඒ වගේම මැද තියෙන ලස්සන ඩේසිස් හදලා. කොම් සුදු පාටයි. ඇලිසම්. තව මෙතන පොඩි මොන්ඩෝ ග්‍රාස් වගේ එකක් තියෙනවා. ඉතින් මේ වගේ උද්‍යානවල විතරක් නෙමෙයි මඟතොටේ යනකොට මේ දවස්වල පෞද්ගලික ගෙවතුවල පවා මේ විදිහට ලස්සනට මල් පිපුණු මැග්නෝලියා ගස් දකින්න පුළුවන්. සොබාදහමේ මේ වගේ අපූර්ව රසවත් දේ ඇස ගැටුණාම I love green සරහා ඔයගලන් එක බෙදා ගන්න අපි හැමදාම සූදානම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.